8යි කාලේ. 8යි කාලේ. ඊට දාගත්ත මොකද අපි දෙයට අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. ඉතින් අපි අද මේ ඇවිත් ඉන්නවා අපේ ෆොටෝ ෂූට් එකක් කරන්න අයිෆල් ටවර් එක ගාවයි ලුවර් මුසෙය් එක ගාවයි මියුසියම් එක ගාවයි. ඉතින් අපිට අපොයින්ට්මන්ට් එක තියෙන 8:00ට අපොයින්ට්මන්ට් එක. දැන් කාලේ අපි ආව බ්‍රේක්ෆාස්ට් ගන්න. අද නම් අපිට මේ ලුවර් මියුසියම් එක ඉස්සරහම ලස්සන නාට් එකක් හම්බුණා. ඔයාලට එකක් පෙන්නන්න. ගානා හැමදේම ත්‍රිබල් වගේනේ කාලෙත් එක බලන්න කපුචිනෝ එකක් 8.50ක්. හැබැයි ලස්සනයි. එයා ලොකු මග්ගයකට දාලා උඩින් කන්න දාලා විප් ක්‍රීම් දාලා දෙන්නේ. but too much. එනේ කන්න දෙයක් හම්බෙච්ච එක ලොකු දෙයක්. මේ හරි අමාරු දේවල් හොයාගන්න රෙස්ටෝරන්ට් බාර් එහෙම හොයාගන්න. අපි දෙන ක්‍රොසන් දෙකන ෆ්‍රෙන්ච් ක්‍රොසන් යනවා. ඊයේ මැක්ඩොනල්ඩ් එකේ වගේ දෙන්න එපා කියලා හිතනවා. කාලා බලන්න. නෑ පෙනුම හොඳයි. පෙනුම හොඳයි නේ. කාලා බලන්න. මම මේක ඈතට කෙනෙක් අරගෙන තියනවා දැක්කේ. මම හිතුවේ මේ තියෙන විප් ක්‍රීම් කියලා බලනකොට මේ මොකද දිහම පෙන එක විතරයි තියෙන්නේ. අනිත් එක මේ සීනි ඒගොල්ලෝ මේසෙට එකයි ගෙනත් දෙන්නේ. අපිට මේ අපි තරම් දාගෙන කොන්න සීනි දෙන්නේ නෑ. කියන්නේ එයා ගත්ත හොට් චොක්ලට් එකක් මම ගත්ත කපුචිනෝ එකක්. බැල්මට වශී උනේ තුරුළු කරන් තුදුල් උනේ අපල පන ගියේ ඉඟි අවුරක් විසික් කළේ බොරු තරයින් කතා කළේ පැය 3කුත් විනාඩියේ ඉඹල පන ගියේ හිත ඇයි සැරින් සැරේ ඔය ඇස් දෙක හොයා ගියේ තහනම් ලොවක් නොවේ අපේ ආදරේ ලෙහුණද දහන් ගැටේ බඳ වට උඹ හිතේ ඔහේ ලුවර් මියුසියම් එක ෆොටෝ ෂූට් එක ඉවර වෙලා ඊළඟට යනවා අයිෆල් ටවර් එක ෆොටෝ ෂූට් එකට. අතර අපි පැයකට බුක් කරගත්තේ. දැන් පැය ඉවරයි. එයා කොකමන්නේ අපිට ගහලා දෙන්න කියලා ෆොටෝස් ටිකක් අයිෆල් එක ගාව. අපි දැන් ටැක්සි එකක් කරා. හරි තියෙනවා පහුණා. අයිෆල් ටවර් එකට ටැක්සි එකක් කරන් යනකම් විනාඩි 7ක වගේ ඩිස්ටන්ස් එකක් තිබ්බේ. ටැක්සි එක Uber එකක් කරා. හරිම සීතලයි අද. අයිෆල් ටවර් එක බාගෙට පේන්නේ බාගෙට පේන්නේ මොකද මීදුමෙන් උඩට ඔක්කොම වැහිලා තියෙන්නේ. පැය ඉවරයි. අපි පැයකට තමයි ෆොටෝ ෂූට් එක ගත්තේ. අපි පැය ඉවර වුණා ලුවර් මියුසියම් එක. මම කමන්නේ අපිට අයිෆල් ටවර් එක තවත් ගහලා දෙන්නම් කියලා ෆොටෝස් ටික. ඔයාලට ඊළඟ අප්ඩේට් එක දෙන්න. ෆොටෝස් ටිකකුත් අප්ලෝඩ් කරන්න ඔයාලට බලන්න. අපි හොටල් එකෙන් එළියට ආපු ගමන්ම මේ දැක්කා පොඩි පාන් ඔගේ විකුණන තැනක් බේකරි එකක්. අපි ඒකට ඇවිත් බලලා හැබැයි අනිත් තැන් දෙකට වඩා සාධාරණ ගානක් තිබ්බේ. මේ අච්චුපාන් එක කොහේද තියෙන්නේ? අච්චුපාන් ගෙඩියකුත් තියෙනවා. අර බකට් ගන්න ඕනේ.
What is this? Chicken. This is what is inside. How much cheese? And this one? Only cheese. Make a chicken. අපි ඉතින් කෑම ගත්තා මාරු සුවඳයි කන්න මම හිතෙන හරිය බඩගිනි අපි දෙන්න උදේ ෆොටෝ ෂූට් එක ඉවර වෙලා එහෙමම හොටෙල් එකට ආව උබර් එකක් දාගෙන මොකද හීල්ස් දාගෙන යනම් හිටපු අන්කම්ෆර්ටබල් මට සීතලයි චූඩි පීස් වලට සීතලයි එදින මාර සීතලයි මාරු හිටියේ ෆොටෝස් දරුත් සීතලයි අමාරු ඊරදා සීතලයි ඉවසිල්ලන්නේ නැතුව හිටියේ පැය කොහොමද අපි පැයකට ගත්තට යා පැය කමාරක් විතර අපි හිටියා අපි හොටෙල් එකට ගිහින් චේන්ජ් එකක් දාගෙන පොඩ්ඩක් රූම් එක පාස් කරා මොකද ඩිසාස්ටර් එකක් වෙලා ඉන්නේ රූම් එක අපි ඉතින් ලෑස්තිලා ගියාට අක්කලා ඔක්කොම හැමම දාලා ඒක පාස් කළා චේන්ජ් එකක් දාගෙන එළියට බැස්ස ගමන් හම්බෙච්ච බේකරි එකෙන් කෑමක් ගත්තා දැන් මේ බ්‍රවුනි කෑල්ල හාලා බලන රහයි දෙක පට්ට බඩගිනි හරියට ආපු දවස් නම් මටම බඩ පැරෙනිය ඒ කියන්නේ බඩ පිරෙන්නේ පිරුණාට නිකන් අර හිත පිරෙන්නේ නැහැ කෑවා කියලා සෙට් වෙන හැමක් තාම හම්බුන්නේ අපිට හැමදාම මේ ෆ්‍රෙන්ච් එපික් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටිපිකල් ෆුඩ් එකක් තිබ්බයි ඉතින් අපි කෑවේ නෑනේ ගන්න ඊයේ තිබ්බේ ගොළු බෙල්ල සුප් එක තිබ්බා ගොළු බෙල්ල නම් කන්න බෑ ඉතින් බා බ්‍රවුනි ඔයා ගෙදර හදන ඊට වඩා රසයි. ඒ රහයිනේ. ලොකු. අපි ආවට අද තමා මේ අපි මේ පාරේ පොඩ්ඩක් මෙහෙම ඇවිදගෙන යන්න මොකද නැත්නම් අපි ඉන්න හොටෙල් එක ගාවමයි මේ මෙට්‍රෝ එක ගන්න තියෙන්නේ ඒ නිසා පාරක යන්න සෙට් වෙන්න යනවා ආපහු බහිනවා එතනින් අවශ්‍ය තැනට ගියා අද තමයි නිකන් මේ පොඩ්ඩක් ස්ට්‍රීට් වොක් එකක් දාන්නේ කඩ බල බල එළියට බැසට කිව්වේ නැහැ අපි දෙන්න යන්නේ අපි දැන් යනවා අයිෆල් ටවර් එක නගින්න හෝප් ඊයේ වගේම පැය දෙකක් තුනක් විතර පොලේ ඉඳලා ඉන්නේ මොකද අද උදේ ෆොටෝ ෂූට් එක කරන්න ගිහලා දැක්කා මාර දිග පොලියක් තිබ්බා. හදන්න මං හිතන්නේ අරකට වඩා ඩෝර් එකට වඩා නම් මේ වෙලා ඉන්න වෙයි. මම දැක්ක ටික ෆාස්ට් මූවිං මේ ඒ ලයින් එක. ස්පෙරියාව. මම මේ ගොඩක් ආස දෙයක් මම දැකපු දේ මේ මෙහි ඔක්කොම අර බාර් කැෆේ මේ කැෆෙටීරියා තියෙන්නේ මේ විදිහට ඇන්ගල් එකේ තියෙන එක මෙහෙම තියෙන එක මාර ලස්සනයි. ඔක්කොම ඒ වගේ මේ පැත්තේ තියෙනවා. ඔමින්න අපි අයිෆල් ටවර් එක ළඟට ඇවිත් ඉන්නේ පිටිපස්සෙන් තියෙන මේක
අපිට ටිකට් නෑ තාම. නන්ද පොලි වරේ නා. අපි පොලිමට ගිහින් බලමු ඒතර තත්ත්වය කොහොමද මාර සීතලයි. ඉතලයි ග්ලව්ස් දෙකක් ගන්න ඕනේ හරියන්නේ අත් ටිකක් පැලෙන්න වගේ හරි අමාරුයි. ඒක ඒෆල් ටවර් එකේ වාගේ ඇදියන්නේ. ඔව් මේ ඉන්නකලු. උඩට කොයිද මේ ඉන්නේ? අපි ඉන්නේ අයිෆල් ටවර් එකේ යට අපේ security check-in එක නම් මාර fast. උදේ තිබ්බතරම් පොලිස් තිබුණේ. උදේ නැහැ. අපි දැන් දවල් 2යි වෙලාව. ටක් ගාලා එන්න පුළුවන් නම් දැන් ඉන්නේ නම් ටිකට්ස් buy කරන්න line එකේ ඉන්නේ. ඒකේ lines දෙකක් තියෙනවා. අපි ඉන්නේ lift එකේ උඩට යන අය. නැත්නම් අර පිටිපස්සේ පඩිපෙළ යන අයටත් යන්න පුළුවන්. ඒක උඩට පඩිපෙළ නගින්න බැරි ඉතින් නිසා ලිෆ්ට් එකේ පොලි. ඒතර මම හිතන්නේ පැක් විතර අපිට ඉන්නේ. back විතර ඉන්න වෙයි. මෙතන මේ තියන්නේ ඉන්නේ යට. අයිෆල් ටවර් එකේ යට ඉන්නේ. අපි දැන් පැයකමාරක් විතර පොලිමේ ඉඳලා දැන් ටිකට් ගත්තා. අරගෙන ඉවරලා ටිකට් එකක් යුරෝ 35යි 30ක් වුණා. මේක টොප් එකටම යන්න ලිෆ්ට් එකේ. එහෙම නැත්නම් ඔයාලට තව ඔප්ෂන් එකක් තියෙනවා පඩිපෙළ යන්න පුළුවන් ස්ටෑර්කේස් එක ගන්න. ඒතකොට ප්‍රයිස් එකේ පොඩි වෙනසක් තියෙනවා අඩුයි. මම සීතල ඉන්න බෑ. දැන් මේ ලිෆ්ට් එක යනකම් ඉන්න බලාගෙන ලිෆ්ට් එකේ අපි උඩටම යන්න යන්නේ. ඒක කොටස් දෙකකට තමයි ලිෆ්ට් එක යන්නේ. දැන් පළවෙනි එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකට ආවා. ඊළඟට ලිෆ්ට් එක චේන්ජ් කරන්න ඕනේ টොප් එකට ටිකට් ගත්ත අයට. දන්නා උතර තියෙන මොකක්ද කියලා? ඔයාම ටී කිව්වා මෙතන ඉඳලා මේ හැම රටකටම මේ දාල් තියෙන රටවල වල ඒ රටවල තියෙන දේවල් එතන කොච්චර දුරද කියලා. තවස් ලංකාවක් තියෙන බලන්න. මෙක්සිකෝ මෙතන ඒක මීටර් 300ක් තියෙනවා. 300. 300. රෝම් වල ඉතාලියේ රෝම් වල කොලෝසියම් තියෙනවා 148යි. එතන මේ නිල් පාට කඩේරෙන් ඇදලා තියෙන්නේ අයිෆල් ටවර් එක. මෙතන ඉඳලා කිලෝමීටර් 1106කින් ඉඳලා කොලෝසියම් තියෙනවා. මේ පැත්තේ අපේ සිටි එක ෆ්ලොරන්ස් වල ගෝමට තියෙන 1 මීටර 114ක් උසයි. කූපලා එක. ඒක මෙතන ඉඳලා කිලෝමීටර් 888ක් දුරින් තියෙනවා. තව තියෙනවා ලංකාව තියෙන ඉස්සරහ. වෙනිස් තියෙනවා. පැරිස් තියෙන අපි ලංකාවත් තියෙන ඉස්සරහ. වෙනිස් මීටර 99ක් උසයි කම්පැනි එක. ලංකාවේ අමුතු හදපු විදිහට කියන්නේ. දාන්න ගිහලා මම අප්ඩේට් කරලා නම් අර තියෙන නෙළුම් කුරුල්ල නැහැ වෙන එකක් තියලා තියෙන්නේ. අර මේ මතර මේ අමුතු හදපුට හදපු මේක
අල්ත ITC නේ මේ අර මේ ITC. නෑ ITC එක නෙමෙයි මං හිතන්නේ අර මේ apartment set එකක් ගිහුවේ ITC එක කොහොම ඇලවෙලා නෙමෙයි apartment set එක. ඒක මොකද නම් දන්නේ නැත්නම් කෙනෙක් කියන්න මෙතන ඉඳලා ලංකාවේ තියෙන කිලෝමීටර් 8512ක් බිල්ඩින් එක එළියද මීදුමතරන සඳපානේ ජීවිත හිස්සයි හතු බඳුනේ මොනසතර පේන්නේ මේ වාව් හැබැයි මේ නගින් ඉස්සෙල්ලම ටූරිස්ට් ඉන්ෆර්මේෂන් කියලා ඩිස්ප්ලේ වල දාලා තිබ්බා රිඩියුස් විසිබිලිටි කියලා මීදුම කියන්නේ ටව එක අපි යටින් ඉඳන් දකිද්දිත් භාගයට දැක්ක මෙතන මෙලෝ දෙයක් පේන්නේ නැහැ ඒක බලලා නැහැ පේන්නේ නැහැ සයි බලන්නද මුත් පේන්නේ නැහැ අපි පොළොවේ ඉඳලා මීටර් 281ක් උඩින් ඉන්නේ මෙතන මේ টොප් එකටම 330යි අපි දැන් ඉන්නේ මෙන්න මෙතන ටවර් එකේ නේ අපි දැන් ටවර් එකේ ඉන්නේ මෙතෙන්ට ඉස්සෙල්ලා හිටියේ මෙතන සෙකන්ඩ් ෆ්ලෝර් එක එතන ඉඳලා දෙවෙනි ලිෆ්ට් එක අපි මෙතෙන්ට එක්කගෙන ආවා මේ කොටසට නගින්න බෑ තව සයි බිල්ඩින් එක තව මීටර 50ක් තියෙනවා මෙතන ඉඳලා බහිමුනේ අපි wow what a nice මොකද හිතන්නද උඩට නැග්ගා එක්ස්පීරියන්ස් එක පරු වෙනවට අපිට වීව් එකේ කිසිම දෙයක් එක්ස්පීරියන්ස් කරන්න බැරි වුණා මොකද ලොකුවටම මීදුම තිබ්බා තාමත් එහෙමයි මෙහෙම මේ සුදු වීදුරු නෙමෙයි තියෙන්නේ මෙයා ට්‍රාන්ස්පේරන්ට් ග්ලාස් තියෙන්නේ බට් මීදුම නිසා ඔක්කොම වැහිලා තියෙන්නේ අපි දැන් ෆස්ට් ෆ්ලෝර් එකට ගිහින් බලමු මෙතන නම් අපි නගිනකොට දැක්ක විදිහට වීව් එකක් තියෙනවා සෙකන්ඩ් ෆ්ලෝර් එකට යා සෝරි සෙකන්ඩ් ෆ්ලෝර් එකට එතන නම් තියෙනවා මම හිතන්නේ වීව් එකක් මේක තමයි පැරිසිය පැරිසිය එක ඒ හරි ලස්සනයි කියන්නේ බ්ලොක්ස් තියෙන එක හරහාදේ සිටි එකක ලස්සන වීව් එකක් දකින අපිට අපේ සිටි එකේ තියෙන වෝම් එකට නැගලා බලන්න බැරුණානේ. ළඟ තියෙන දේ අගේ නේ කියන්නේ ඒක තමයි බලන්න. මම නැග්ග අපි දෙන්න එකට නගින්න බැරිලු. හැමදාම මේක පාස් කරගෙන එතනින් එහෙට යනවා මෙහෙට යන එක බල යනවා. කවදාවත් අපි ඒක නැගලා නැහැ. වෙන රටවල් වලින් ලෝක පුරා මිනිස්සු වෙනවා ඒක බලන්න. අපේ ගෙදර ළඟ තියෙන නිසා අපිට ඒක බලන්න යන්න උවමනාවක්. ආර්ච් එක තමයි අපි ඊයේ නැගපු එක. ඒක මීටර් 50ක් උසයි. ඒක මෙතෙන්ට පේන විදිහ තමයි මේ කියන්නේ. අපි ඊයේ එතන ඉඳලා මේ පැත්ත බලුවා. අද මේ පැත්ත ඉඳලා මේ පැත්ත බලනවා. ලස්සනයි ඒක. අද රෝස පාට ඇතුළේ යා නිල් පාට නේ ඉතින් අපි යන වෙලාව. දැන් ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. කියන්නේ රෙස්ටොරන්ට් බාර් තියෙන එක. බාර් ලස්සනයි. හරිම ඔර්ගැනික් බබල් එක ඇතුලේ තියෙනවා.
පොඩි දෙයක් මිස් වුණා විනාඩි 2-3කට. බලන්න ප්‍රෙස්. මොකද 5 ඉඳලා හැම පැයකට ටයිම් එකක් දාලා තිබ්බේ නෑ. ඒක කියන්නේ කලවර කලවර වැටෙද්දී ඒගොල්ලෝ ලයිට්ස් ඔන් කරනවා. හැම පැයකම පළවෙනි විනාඩි 10ේදී මෙන්න මේ විදිහට බ්ලින්ක් වෙන ලයිට්ස් තමයි මේ පත්තු වෙන්නේ. හැම පැයෙම. ඒ කියන්නේ දැන් 5යිනේ 5 ඉඳලා 5යි 10 වෙනකන් ඊළඟ 6 ඉඳලා 6යි 10 වෙනකන් ඒ විදිහට හැම පැයෙම පළවෙනි විනාඩි 10 මේ විදිහට තමයි ලයිට්ස් අනේ මාර ලස්සනයි වල එක හරියට බලන්න ඕනේ ඇත්තට ගිහිල්ලා. දැන් පල්ලෙහාට වැස්සරස් තව විනාඩි 2යි තියෙන්නේ. අයිෆල් ටවර් එකේ දැන් හවස 6 ටයිම් එකට ලයිට්ස් ඔන් එකක් කරනවා. තව විනාඩියයි. ඒක බලන්න අපි ඉන්නේ. ඒ කියන්නේ බ්ලින්කින් ලයිට්ස්. වීඩියෝ කරන්න ලෑස්තිලා ෆෝන් එක ඔන් කරගෙන බලාගෙන ඉන්නවා. අර සෙනඟ තාම උඩ ඉන්නවා. අයිෆල් ටවර් එකේ. විනාඩි 5යි පස්සේ. දැන් මේකත් විනාඩි 5කින් ආයෙ ඕෆ් වෙනවා. my god. කට විච්චෙන්නේ නැද්ද ඔයාගේ? ඊතරට වරු. මරුනේ. තව දින මාස්මල යට. අය යටත් තියනවද දාලා? රසයිනේ එක. මේ තු ඔන්න ඉතින් අයිෆල් ටවර් එක බලලා ඇවිල්ලත් අපේ සුපුරුදු දෙය කරන්න යාවේ. අපි ඉතින් යන තැනින් ගන්නවනේ සුවනි එකක් මතක හිටින්න. අපි ඉතින් බැලුවේ මේ අයිෆල් ටවර් එකක් ගෙනියන්නේ. අපි ආච්චි එක බලන්න ගිහලා එතනින් ඒකකුත් ගත්තා. මේක පැරිස් කියලා ෂූටියට ගහලා තියෙනවා. මේක ගන්න තීරණය. මේක තමයි ඒගොල්ලන්ගේ මේ අර ගොළුබෙලු 6 දෙනාගේ සුප් එක. අර ඉන්නේ 6 days 12යි 2 dishes names with ඒකට මම හිතන්නේ මේ මොන හරි ෆීල් කරලා දෙන්නේ. මගේ යාළුවගේ මස් එකම වෙන්න ෆීල් කරලා. මේක මේ මම හිතන්නේ මේ අම්බරලා කරලා මොන හරි තව ඇඩ් කරලා ඒක ෆීල් කරලා රීෆිල් කරලා තමයි දෙන්නේ. අර එන්නේ අර ඒක නේ ටෝස්ට් කරලා වගේ දෙන්නේ දෙන්නේ අර. ඒක තව මොනවද දැක්කේ? මං කියාපු මොනවද? ගෙම්බි කකුල්. ගෙම්බි කකුල් සුප්. Wow. මොකද? හබල. හයි කනද? එහයියා. ඒකනේ කුකුල් වස් තමයි. වගේ තමයි ඒක. දැන් කොහෙන්ද ගන්නද කියලා තීරණය කරාද? තනින් තනින් කාලා අපි හැම එකම චුට්ටු try කරලා ඉවරලා අපි ආපහු තීරණය කරා sausage the beef එකකින් මෙතන වෙයි තියෙන්නේ අයිෆෝන් එකේ යටම ඒක තියෙන්නේ. අපිට ඒක කන්නමයි හිතුනේ.
කොච්චර කොහේ මොනවා බැලුවත් ඒකටම හිත ගියේ. මට හැබැයි දැන් මේ මොනවද ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දැකලා දැන් මට බඩ රිදෙනවා. මට දැන් තේරුණා ඒකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියන්නේ කියලා. මම මේ ලෝකේ කොහෙවත් මිනිස්සු කන්නේ නැති තරමට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කනවා දැක්ක මිනිස්සු මේ ෆ්‍රාන්ස් වල. ක්‍රිස්මස් මාකට් එක ඇවිදලා අපි කෑම ගත්ත තීරණය කරා. ඒ අස්සේ ලයිට් එක පත් වුණා තුන්වෙනි පාරට. ඉගෙන අපි දැන් පැන්නා මෙතන අයිෆල් ටවර් එකෙන් බැස්සර වසාද දවසේම අයිෆල් ටවර් එක. අපි කන්න ගත්තා රිබ්ස් පෝෂන් එකයි ෆ්‍රයිස් එක. මේ ෆ්‍රයිස් නැතුව කිසි දෙයක් ගන්න බෑ. ඔනියන් තියෙනවා. and මේක මම ගත්තා sausage with cheese fuso. ගෝලිය ග්‍රිල් කරලා ඒ කියන්නේ රත් කරලා වගේ ඒකේගොල්ලෝ කොස්ටින් එකෙන් අර චීස් බෝලේ රත් කරලා ඒක දියවිච්ච කුඩින් දානවා. ඉතින් කාලා බලන්න යන්නේ.